මගේ යාළුවන්ට. ඉතින් ඔන්න මම ඔයාලට අද අලුත් පාඩමක් අරගෙන ආවා. මෙන්න මෙහෙම දෙයක් තමයි අද පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. සමහර ඉංග්‍රීසි තියෙනවා ටිකක් අමුතුයි. ඒ කියන්නේ අපිට ටිකක් අමුතු විදිහට ඉංග්‍රීසි කියන්න කතා කරන්න පුළුවන්. ඒ වගේම ඒවා ටිකක් තේරුම් ගන්නත් අමාරුයි. ටිකක් අර ඉංග්‍රීසි දන්න කෙනෙක්ට තමයි ඒවා තේරෙන්නේ. ඒ කියන්නේ අර බේසික් එකේ ඉන්න කෙනෙක්ට, ඒ කියන්නේ බිගිනර් කෙනෙක්ට ටිකක් තේරුම් ගන්න අමාරුයි. හැබැයි අර අපි තියෙනවානේ කියන්නේ එක තැන්වලට අපිට ඉංග්‍රීසි එක එක විදිහට යූස් කරන්න පුළුවන්. බිගිනර් කෙනෙක් එක්ක කතා කරද්දී අපිට බේසික් ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන්. කියන්නේ හරිය සිම්පල් විදිහට ඒ ඉංග්‍රීසි පාවිච්චි කරලා අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ටිකක් අපේ වැඩ කෑල්ලක් දාලා පෙන්නන්න ඕන නම්, ඒ කියන්නේ පොඩි වැඩ කෑල්ලක් එක්කම ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් අන්න ඒ වගේ වෙලාවට මම මේ කියලා දෙන්න යනවා වගේ දේවල් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒවා චුට්ටක් ඇඩ්වාන්ස්. සාමාන්‍යයෙන් අර ඉංග්‍රීසි දන්න කෙනෙක් එක්ක අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් සරල වාක්‍යයක් මම ඔයාලට අද මේ පාඩමෙන් කියලා දෙන්න. එහෙනම් ගොඩක් වෙලා ගන්න ඕන නැහැ. ටක් ගාලා අපි යමු පාඩමට. හරි. සාමාන්‍යයෙන් රෙදි හොදනවට අපි කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින්? I'm washing clothes. එහෙම නැත්නම් she's washing clothes. හරි? ඒ විදිහටනේ අපි කියන්නේ නේද? හැබැයි රෙදි හොදනවා කියන එක අපිට හරිම ලස්සනට කියන්න පුළුවන් ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙම. කොහොමද තියෙන්නේ? She is doing the laundry. She is doing the laundry. ඒ කියන්නේ ඇය රෙදි හොදනවා කියන එක තමයි මේකේ තේරුම වෙන්නේ. මට මතකයි මේ ළඟදිත් මම ඔයාලට පොඩි පාඩමක් කියලා දුන්නා. පිඟන් හොදනවට do dishes කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි මේකත් doing the laundry කියන්නේ එහෙනම් රෙදි හොදමින් ඉන්නවා. She is doing the laundry. ඇය රෙදි හොදමින් ඉන්නවා. පුරුද්දක් විදියට කරනවා නම් do the laundry කියලා ඔයාලට කියන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා මේ වාක්‍යය ඔයාලට හොඳටම තේරෙන්නේ නැති කියලා. ඉතින් මේවා ඔයාලා දන්න අය ඉන්නත් පුළුවන්, නොදන්න අය ඉන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දේවල් මම කියලා දෙන්නේ ඇත්තරම ඉංග්‍රීසි අර දන්නේ නැති අය වෙනුවෙන් තමයි මේ වගේ දේවල් කියලා දෙන්නේ. ඒ නිසා ඔයාලා මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරගන්න. අපි එහෙනම් ලබන සතියේ අලුත් පාඩමකින් හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.